අගෝස්තු මාසයට දෙවියන්ගෙන් ඔයාට ලැබෙන විශේෂිත වූ පණිවිඩය මාර්ග උපදේශය ඔයා දෙවියන්ගේ ආශිර්වාදයට ලක් වෙනවද මේ අගෝස්තු මාසයේදී කියන එක අපි අද රීඩින් එකකින් අරන් බලන්නට යන්නේ. ඉතින් මේ රීඩින් එක හරිම විශේෂ වෙවි. මොකද ඔයාට ඔයාගේ අගෝස්තු මාසය දෙවියන් සමග කාලය ගත කරන්නටත් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන තියෙන ප්‍රාර්ථනාවන් සහ ඔයාගේ කටයුතු සාර්ථක කර ගැනීමට උදව් උපකාර ලබා ගන්න. ඉතින් මේ රීඩින් එක අහන්න දගෙන සැලසුවාට විශ්ව මාතාවටත් සියලු දෙවියන්ටත් ස්තුති වේවා කියලා කමෙන්ට් කරනවා වගේම අපි ඔයාට ලබා දෙන ඒ ධනාත්මක වූ ශක්තිය ඔයාගේ ජීවිතයට ග්‍රහණය කරපු දවර ප්‍රම channel එක subscribe කරන්න follow කරන්න වගේම යාළු හිත මිත්‍ර ආදීන් අතර share කරන්නටත් ඒ වගේම තමයි ඔයාට අපි හරහා personal reader එකක් හරි ඔයයි කේන්දරය පරීක්ෂා කර ගන්න ඕන නම් හරි love oil cleansing soap crystals ආදී මිලදී ගන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාට අපි හරහා පුද පූජාවන් පවත්වා ගන්න ඕන නම් දෝෂහරණ පූජාවන් දෝෂ පරීක්ෂා කරන පූජාවන් සිදු කර ගන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එක දිස් වෙනවා අපිට මැසේජ් කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමදාමත් වගේ ඔයාලට ෆයිල්ස් දෙකක් අරන් අවිල්ලා තියෙනවා අපි මේ පණිවිඩය ලබා ගැනීමට. හැබැයි මේක හරි විශේෂයි. මේ සැරේ ෆයිල්ස් දෙක කාඩ් දෙක එකකින් තමයි අරන් ආවේ අපි. කාඩ් දෙක number 1 and කාඩ් දෙක number 2. ඔයා හොඳට S2 පියාගන්න. ඔයාට අගෝස්තු මාසය සඳහා දෙවියන්ගෙන් ලැබෙන නිවැරදිම පණිවිඩය අහන්න දකින්න ලැබෙන්නේ ෆයිල් number 1. එහෙම නැත්නම් කාඩ් දෙක number 1 හරහාද කාඩ් දෙක number 2 හරහාද කියලා දැන් මේ මොහොතේදී හිතන්න. අගෝස්තු මාසයට දෙවියන්ගෙන් ලැබෙන ඒ නිවැරදිම වූ පණිවිඩය ඔයාට අහන්න දකින්න ලැබෙන්නේ ෆයිල් number 1 හරහාද ෆයිල් number 2 හරහාද කියලා දැන් මේ මොහොතේදී හිතන්න. ඉතින් ඔයා හිතුවේ ෆයිල් number 1 එහෙම නැත්නම් කාඩ් එක number 1 කියන එක නම් අපි බලමු ඔයාට අගෝස්තු මාසය සඳහා දෙවියන්ගෙන් ලැබෙන පණිවිඩය විශේෂිතම පණිවිඩය මාර්ගෝපදේශයන් සහ ඔයා දෙවියන්ගෙන් මේ අගෝස්තු මාසයේදී සහාය ලබා ගැනීම සඳහා කළ යුතු දේවල් මොනවාද කියන එක. ඉතින් මේක හරිම විශේෂ බලවත් පණිවිඩයක් නිසාවෙන් අපේ channel එක subscribe කරනවා වගේම අපි හරහා ඔයාට යම්කිසි සේවාවක් ලබා ගන්න අවශ්‍ය නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමු ඔයාට දෙවියන් ලබා දෙන පණිවිඩය. හරි මුලින්ම කියන්න ඕනේ ඔයාට මේ මාසයේදී කියනවා පළවෙනිම කාඩ් එක ඔයාට උපදෙස් කාඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ මාසයේදී ඔයා අනිවාර්යයෙන්ම දෙවියන්ම සිහිපත් කරමින් යම්කිසි දානයක් ලබා දීමට අවශ්‍යයි කියන එක පැහැදිලි කරලා දෙනවා. මේ දාණය යම්කිසි විදියකින් ආහාරයක් වෙන්න පුළුවන්, වතුර බෝතලයක් වෙන්න පුළුවන්, මොනවා හරි යම්කිසි කෙනෙකුගේ බඩ පිරෙන දෙයක් වෙන්න අවශ්‍යයි. ඉතින් ස්වීට් එකක් වුණත් කමක් නැහැ. ඉතින් මේක මිනිස්සෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මේ රීඩින් එක අහලා ඔයා දවස් 3ක් එහෙම නැත්නම් දවස් 7ක් යනට කලින් අනිවාර්යයෙන්ම ඒ දානමය පින්කම සිද්ධ කරගන්න අමතක කරන්න එපා. මොකද ඔයාට මේ අගෝස්තු මාසය කියන එක පූර්ණත්වය කියන එක ලැබෙන්න අවශ්‍ය මාසයක්. ඒ පූර්ණත්වය ලබා ගැනීම සඳහා දෙවියන්ගේ උපකාර ලබා ගන්න නම් යම්කිසි දානයක් ලබා දීලා මේ අගෝස්තු මාසයේ පටන් ගැනීම අති විශේෂයි කියන එක දෙවියන් ඔයාට පෙන්වා දෙනවා. ඊට පස්සේ අපි ගත්ත කාඩ් එක තමයි තාරා guidance through darkness. ඔයාගේ මේ කාලේදී ජීවිතේ ඔයා නිකන් අඳුරකට ලක් වෙලා වගේ. ඔයාගේ ජීවිතේ නිකන් ඔයා අඳුරේ අතපත ගන්නවා වගේ. කිසිම ආලෝකයක් පෙනෙන්නේ නැති ස්වභාවයකින් කාලය ගත කරනවා වෙන්නට පුළුවන්. අන්න ඒකෙන් ඔයාට ගැලවීම සඳහා ආශිර්වාද ලැබෙනවා. මොකද ඔයාට පූර්ණත්වයක් හම්බ වෙනවා කියන එක ආව මුලින්. ඊට පස්සේ ඔයාට මේ කාඩ් එකෙන් ඇවිල්ලා තියෙනවා ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ මේ අඳුරෙන් ගැලවීම සඳහා දෙවියන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම තාරා දෙවගණගේ ආශිර්වාදය ලැබෙනවා කියන එක. ඉතින් අපි තාරා දෙවගණට පුද පූජාවන් පවත්වනවා. ඉතින් ග්‍රීන් තාරා දෙවගණට. ඉතින් ඔයාට අවශ්‍ය නම් අපේ පූජාවකට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයගලන් ඉස්සරහමයි අපි කාඩ්ස් ගත්තේ. ඉතින් මේ ඩෙක් එකකින් ඔයාටම කියනවා ඇවිල්ලා තාරා දෙවගණට වන්දන කළා. ඔයාටත් වන්දනාමාන කරන්න පුළුවන්. එසේ නොමෙතනම් අපි හරහා පූජාවන් සිද්ධ කරගන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් කරන්න අමතක කරන්න එපා. කොහොම හරි මේ අගෝස්තු මාසයේදී ඔයාට තාරා දෙවගණගේ ආශිර්වාදයෙන් ඔයාගේ අඳුරෙන් ජීවිතය මුදවා ගන්නටත් අඳුරෙන් ඔයාගේ ආලෝකය කරා ගමන් කිරීමටත් ඒ කියන්නේ මේ දවස්වල තියෙන ප්‍රශ්න ගැටලුකාරී ස්වභාවයන්ගෙන් ඔයාට මිදිලා යම්කිසි ආලෝකයක් ලබා ගැනීම
ගැනීමට හැකියාව හම්බ වෙනවා කියන එක පෙන්눔 කරනවා. ඊට අමතරව වික්ටෝරියස් ග්‍රේස් කියන එක ඇවිල්ලා තිනවා. විජය ලක්ෂ්මී කියන කාඩ් එක ඇවිල්ලා තිනවා. විජය කියන එකෙන් අපිට අදහස් කරන්නේ මොකද්ද? ජයග්‍රහණ. විජයග්‍රහණ. ඒකෙන් ඔයාට අනිවාර්යෙන්ම ඔයා මොකක් හරි ෆේස් කරන්න ඉන්න මොකක් හරි එක්සෑම් එකක ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි කරන්න ඉන්න රාජකාරියක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි ප්‍රශ්නකින් ගැලවීමක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ දේ සිද්ධ වෙනවා කියන එක පැහැදිලිව පෙන්눔 කරනවා. මොකද ඔයාට ජයග්‍රහණ හිමිවන මාසයක්. දැන් ඔයාට කියනවා අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන්න පුළුවන් වෙනවා කියලා. පූර්ණත්වය හිමි වෙනවා කියලා කියනවා. ඒ වගේම මේ මාසයේදී ඔයාට අනිවාර්යෙන්ම ජයග්‍රහණත් හිමි වෙනවා. ඔය තියෙන පරාජිත හැඟීම් වලින් ඔයාට අත්මිදිලා ඔයාට ජයග්‍රාහී හැඟීමකට කාලය ගත කරන්න මේ අගෝස්තු මාසයේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා කියන එක පෙන්වනවා. ගායත්‍රී දේවිය සියලුම දෙවියන්ගේ මන්ත්‍රවල මූලාරම්භය ලබා දෙන්නේ ගායත්‍රී දේව ගැන. ඉතින් ඔයාටත් ඔයාගේ ජීවිතේ මූලාරම්භය ලබා ගන්න නැත්නම් අලුත් ආරම්භයක් ලබා ගන්න, ඔයාගේ ජීවිතයට අලුත් ආලෝකයක් ලබා ගන්නට, ඔයාගේ ජීවිතයට අලුත් මානයක් ලබා ගැනීමට ගායත්‍රී දේවියගේ ආශිර්වාදය ලැබෙනවා කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් මේක හරිම විශේෂයි. බලන්න ඔයාට මේ මාසය ගොඩාක් වෙලාවට අලුත් ආරම්භයක් ලබන්න තමයි උපකාර කරන්නේ. අලුත් ජයග්‍රහණයක් ලබා ගන්න. අලුත් විදියට ඔයාගේ ජීවිතය ගත කරන්න. අලුත් ස්වභාවයකින් යුතුව අලුත් විදියට ඔයාගේ ජීවිතය කටයුතු සිද්ධ කර ගැනීමට හැකි වෙනවා කියන එක තමයි දෙවියන්ගෙන් ඔයාට ලැබෙන්නේ. ඉතින් මේක උපදෙස් විදියට වගේම ඔයාට වෙන දේවල් පිළිබඳව අනාවැකි තමයි මෙතනින් පළ වෙලා තියෙන්නේ. ඉතින් උපදෙසක් ලැබෙන එක සැරේයි. උපදෙස මොකක්ද? ඔයා මොකක් හරි දානයක් ලබා දීලා මාසය ආරම්භ කියන එක මේ වීඩියෝ එක අහපු සැනින් දවස් 3ක් ඇතුළත හරි 7ක් ඇතුළත හරි ඔයාට අනිවාර්යයෙන්ම යම්කිසි ආහාරයක් දානමය විදිහට දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ඔයාට වෙන දේවල් පිළිබඳව අනාවැකි පළ කරා. ඉතින් ඇත්තටම මේ දේවල් හරිම විශේෂයි. ඉතින් අපි තාරාදෙවඟගේ පූජාව කරන දවස නුදුරේදීම ඔබට දැනුම් දෙන්නම්. ඉතින් මම හිතපුවෙත් නැති වෙලාවක තමයි මේ කාඩ් එක ආවේ. ඇත්තටම ඔයාලා තාරාදෙවඟගේ ආශිර්වාදය ලැබෙන්නට නියමිත කෙනෙක් කියන එක මට පැහැදිලි වුණා මෙතනින්. ඉතින් ඒ නිසාවෙන් ඔයා බය වෙන්න එපා. මේ මාසය අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ වෙනස් කරන මාසයක් බවට පත් වෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. අපි තව කාඩ් එකක් අරන් බලමු. ඔයාගේ ජීවිතේට අපිට මේ මාසයට තව උපදෙසක් ලබා දෙන්න කියන එක අපි අරගෙන බලමු කාඩ් එකක්. හරිද? ඔන්න එහෙනම් ඔයා ඉස්සරහම ගන්නවා. wow. Destroyer of demons. ඔයාගේ සතුරන්ව විනාශය කරන්න දෙවියන් මේ වෙලාවේදී කටයුතු සිද්ධ කරලා තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. එතනින් අදහස් කරන්නේ ඔයාට මොකක් හරි මෙච්චර මේ ඔයා අඳුරේ කාලය ගත කරන්නේ, ඔයා මෙච්චර කරදරෙන් කාලය ගත කරන්නේ මොකක් හරි සතුරෙක්ගේ පීඩාවක් නිසාවෙන්, ඇස්වහ කටවහ දෝෂ නිසාවෙන්, ඒ වගේම සතුරන් පෙර කරපු කරදර නිසාවෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලින් ඔයාට අත්මිදෙන්න වගේම ඔයාට ඒ සතුරු කරදරයන් පීඩාවන් වලින් ඔයාගේ ජීවිතේ ගලවා ගැනීමට හැකියාව හම්බ වෙනවා කියන එකට තමයි මේ කාඩ් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිම වාසනාවන්ත කාඩ් එකක්. ඇත්තටම මට මේ ෆයිල් එකේ ආපු කාඩ්ස් ටිකටම මට කියන්න තියෙන්නේ ඔයාට ජයග්‍රහණ හම්බ වෙන, අලුත් ආරම්භයක් හම්බ වෙන, සතුරන් විනාශය කරලා ජීවිතේ නගා හිටවා ගැනීමට හැකියාව හම්බ වෙන, පූර්ණත්වය ලැබෙන මාසයක් තමයි මේ අගෝස්තු මාසය කියන්නේ. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 කියන එක නම් අපි බලමු ඔයාට මේ අගෝස්තු මාසයේදී දෙවියන් විසින් ලබා දෙන උපදෙස්, මාර්ගෝපදේශයන්, අනාවැකි සහ ඔයාගේ අගෝස්තු මාසයේ මොන විදියටද ගලාගෙන යන්නේ වගේ දේවල් අපි මේ රීඩින් එකෙන් අහලා බලමු. ඉතින් මේ පණිවිඩය ඔයාලා හඳුනගන්න සැලසුල විශ්ව මාතාවට ස්තුති වෙනවා වගේම අපේ channel එක subscribe කරන්න, follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි අරහා personal video කරගන්න අවශ්‍ය නම් අපේ WhatsApp number එක තියෙනවා, අපිට message කරන්නත් අමතක කරන්න එපා. හරි. වාව් ආපු කාඩ් එක මුලින්ම ආපු කාඩ් එක බලන්න ඩිවයින් යූනියන්. ඔයා මොකක් හරි විරසකයක් නිසාවෙන් කවුරුන් එක්ක හරි තරහවක් ඔයා වෙලා තියෙනවා නම්, නැත්නම් ඔයා මොකක් හරි කෙනෙක් එක්ක ඈත් වීමක්, දුරස් වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ දුරස් වීම නැති වෙන්නට කාරණා සිද්ධ වෙන, ඒ වගේම තමයි මේ දුරස් වීම ලංවීමක් බවට පත් වෙන, ඒ වගේම තමයි මේ දුරස් වීම කියන එකෙන් ඔයාගේ සිතේ තිබ්බ පීඩාව දුරු වෙන, ඒ වගේම ඔයාට ආලෝකය, විශේෂයෙන්ම සතුට කියන දේ, ලංවීම නිසාවෙන් ඇති වෙන සතුට කියන දේ මේ අගෝස්තු මාසයේදී අනිවාර්යයෙන්ම භුක්ති විඳීමට හැකියාව හම්බ වෙනවා කියන එක කියනවා. මම නෙමෙයි කියන්නේ ශිව දෙවියන් සහ පාර්වතී මෑණියන්. ඉතින් ඔයා මාව විශ්වාස කරන්න එපා. ශිව දෙවියන්වයි පාර්වතී මෑණියන්වයි විශ්වාස කරන්න. මේක අහපු සැනින් ඔයා ශිව දෙවියන්ට, පාර්වතී මෑණියන්ට ස්තුති කරන්න. මොකද ඔයාගේ ඔය දුරස් වීම ලංවීමක් බවට පත් කරන්න ඒ දෙන්නා ඔයාට ආශිර්වාද කරනවා කියන එක මට මේ කාඩ් එක දැක්ක සැනින් කියන්න පුළුවන්.
ඊට පස්සේ ආපු කාඩ් එක තමයි sacred meditation. ඔයා මේ කාලෙදි පොඩ්ඩක් කලබලකාරී ගතියක් තියෙන තත්වයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා පොඩ්ඩක් හැමදේම ඉක්මනින්ම සිද්ධ වෙන්න ඕනේ කියන හැඟීමකින් කටයුතු සිද්ධ කරනවා. මේ වෙන වේගය මදි වගේ හැඟීමකින් ඉන්නවා. මෙච්චර මම කරනවා ඇයි මට ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ වගේ අර කුතුහලයකින් කාලය ගත කරන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ తত্ত্বය ඔයාට පාලනය කරගන්න කියන එක උපදේශක් විදියට ශිව දෙවියන් ලබා දෙනවා. පොඩ්ඩක් ඔයා මේ මාසෙදී මෙඩිටේට් කරන්න, භාවනා කරන්න පටන් ගන්න. සිත සංසුන් කරන්න පටන් ගන්න. සිත ඒකක කරගන්න පටන් ගන්න වගේම ඔයාගේ ටාගට්ස් වලට ඔයාගේ සිත ගෙනියන්න උත්සාහ කරන්න. එතනදී ඔයාට ඔය තියෙන කලබලකාරී ගතිය අවම කරගෙන අවශ්‍ය වේගයෙන් කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව හම්බ වෙනවා. ඉතින් එතනින් අදහස් කරන්නේ මොකක්ද? කලබල වුණොත් අපිට වැඩේ කරගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔයා මේ මාසයේදී කලබල නොවි අවශ්‍ය වේගයෙන් කටයුතු සිද්ධ වීම සඳහා දෙවියන්ගේ උපකාර බලාපොරොත්තු වෙන්න. ඒ ප්‍රමාණවත් එතනදී ඔයාට අනිවාර්යයෙන්ම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව හම්බ වෙනවා කියන එක. දෙවෙනියට අවිලා තියෙන්නේ වීරභද්‍ර the divine wrath. මෙතනදී අදහස් කරන්නේ ඔයා දැන් කලබල වෙන්නවා කියන එක එකක්. හැබැයි ඔයාගේ කටයුතු වෙනුවෙන් සටන් කරනවා කියන්නේ තව එකක්. කලබල වෙලා අපිට සටන් කරන්න බෑ. ඒකත් කරන්න ඕනේ නිවි හැනහිල්ල. අපි අවශ්‍ය ප්ලෑන්ස් කරගෙන ඒ වගේම අපිට අවශ්‍ය විදිහට මේ දේවල් සැලසුම් කරගෙන අවශ්‍ය විදිහට ඒ කටයුතු සාර්ථක කර ගැනීමට මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒක වෙනුවෙන් ඔයාගේ මොකක් හරි ටාගට්ස් තියෙනවා නම් මේ මාසේ මේ දේවල් වෙනුවෙන් සටන් කරන්න. පසුබට වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. ඔයා මේ දේවල් අතහැරලා ඉන්න එපා. ඔයා ඒ වෙනුවෙන් සටන් කරන්න. ඒ වෙනුවෙන් කාලය යොමු කරන්න. ඒ වෙනුවෙන් කාලය යොදවන්න. ඔයාට එතනදී ජයග්‍රහණ හම්බ වෙනවා කියන එක කියනවා. වීරභද්‍ර කියලා කියන්නේ මොකක්ද? වීරිය වැඩි කරගන්න. ඒ වෙනුවෙන් ඔයා කරන සටන ඔයා වර්ධනය කරගන්න. ඒ වෙනුවෙන් ඔයා කරන දේවල් ඔයා වර්ධනය කරගන්න. ඔයාට අනිවාර්යෙන්ම මේ මාසය ඔයාගේ වීරත්වය පෙන්වීමට හැකියාව හම්බ වෙන හොඳ මාසයක් කියන එක කියන්නට ඕනේ. ඒ වගේම තමයි ශිව භෛරව the fierce protector. ඔයාට මේ මාසයේදී පටන් ගන්නකොටම පොඩ්ඩක් අපි කියන්නේ අනාරක්ෂිත ස්වභාවයක්, insecurity එකක් දැනෙන්නට ඇති. හරිද? ඉතින් මේ මාසයේදී ඔයාට කියනවා එහෙම insecurity එකක් ඔයාට දැනෙන්නට හේතුව උනේ දෙවියන් ඔයාව ආරක්ෂා කරනවා කියන එක විශ්වාස කරවන්න කියන එක කියනවා. ඉතින් ඒ නිසාවෙන් ඔයා ආරක්ෂිතයි. ඔයා දෙවියන්ගේ ආරක්ෂාව යටතේ ඉන්න පුද්ගලෙක්. ඔයා දෙවියන්ගේ ශක්තිය ඇති කෙනෙක්. ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ඇති කෙනෙක්. ඉතින් ඒ නිසාවෙන් ඔයා බය වෙන්න එපා. ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. ඉතින් ඒක නිසාවෙන් ඔයාට මේ අනාරක්ෂිත ස්වභාවයන්, අනාරක්ෂිත සිතුවිලි වා නැති කරගෙන දෙවියන්ව, විශේෂයෙන්ම ශිව දෙවියන්ගේ ආරක්ෂක ස්වරූපයක් වෙන බහිරව දෙවියන්ව ඔයා විශ්වාස කරන්න පටන් ගන්න. මොකද ඔයාට මේ මාසය ආරක්ෂිතව කාලය ගත කිරීමට හැකියාව හම්බ වෙනවා. මේ බාන මේ bottom of the deck එකේ ඇවිල්ලා ඉන්නේ ඇත්තටම divine partnership කියන කාඩ් එකෙන් ඉන්න ශිව දෙවියන් සහ උමා පාර්වතී මෑණියන්. ඉතින් මෙතනදී මේ කාඩ් එකයි මේ කාඩ් එකයි දෙකම එක සමානයි. බාන දෙදෙනාගේම එකතුවක් තියෙන්නේ. ඔයා මම කලින් කිව්ව එක විශ්වාස කරේ නැත්නම් මේ කාඩ් එක හරි විශ්වාස කරන්න. අනිවාර්යෙන්ම ඔයාට යම්කිසි එකතු වීමක්, දුරස් වීම නැතිවීමක් සිද්ධ වෙනවාමයි මේ මාසයේදී. ඉතින් අපි තව කාඩ් එකක් අරගත්තොත් ඇවිල්ලා තියෙන්නේ Golden Splendor, හේමන්තක කියන හේමකන්ට කියන කාඩ් එක. මෙතනදී පැහැදිලි කරන්න ඕනේ ඔයා මේ මාසය දැන් ඔයා මේක තෝරගන්නත් මේ දෙක එක තෝරගන්නත් එක හේතුවක් වෙන්න පුළුවන්. මේ මාසය ඔයා ශිව දෙවියන්ට කැප කරන්න ඕනේ. හරිද? මේ දෙවියන් ඔයා ශිව දෙවියන් මේ මාසයේ දෙවියන් විදිහට සලකා කටයුතු සිද්ධ කරන්න ඕනේ. එතනදී ඔයාගේ බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව හම්බ වේවි. ශිව දෙවියන්ගේ මාසයක් විදිහට මේ මාසය සලකලා ඔයාට පුළුවන් නම් සෑම සඳුදා දිනස්ත්‍රයකදී මම කලිනුත් මේක කියලා තියෙනවා. බෙලි යුෂ සමග ශිව දෙවියන්ට සුදු මල් පූජා කරමින් ඔයාගේ ප්‍රාර්ථනාව මේ මාසයේදී දිගින් දිගටම ශිව දෙවියන් වෙනුවෙන් කියන්න, ශිව දෙවියන් වෙනුවෙන් භාවනා කරන්න. ඕම් නමः ශිවාය කියන මන්ත්‍රය ඔයා ශිව දෙවියන් වෙනුවෙන් සෑම දවසකම ජප කරන්න. ඔයාට මේ මාසය සාර්ථක මාසයක් බවට පත් කර ගැනීමට ශිව දෙවියන් ඔයාට උපකාර කරනවා අනුමානයි.